කොහොමද යාළුවනේ? ඔන්න ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ TT Kitchen YouTube නාලිකාවට. ඔන්න අදත් මම රසවත් රෙසිපි එකක් අරන් ආවා. ඒ තමයි පාන් කොත්තු හදන ආකාරය. මම අද ගත්තේ රෝස් පාන් 6ක්. ඔයාලට තැටි පාන්, අච්චු පාන් වලින් උනත් මේක හදන්න පුළුවන්. මේ ආකාරයේ කැබලි වලට කපා ගන්න. රෝස් පාන් වලින් ගොඩක් රසවත්. ඔයාලත් හදලා බලන්නකෝ. ඒකට අවශ්‍ය වෙනවා චිකන්. මේ චිකන් මම මේ ආකාරයට කැබලි වලට කඩා ගන්නවා. චිකන් හොදි ඕනේ වෙනවා. ඒ වගේම ඔයාලා ගන්න පාන් ප්‍රමාණය අනුව බිත්තර අඩු වැඩි කරගන්න පුළුවන්. මම බිත්තර 2ක් ගන්නවා. ඒ වගේම සිහින්ම කපාගත්ත කැරට් ලීස් අවශ්‍ය වෙනවා. තව අපිට මේකට අවශ්‍ය වෙනවා ලූණු, සුදු ලූණු, ඉඟුරු, කරපිංචා, එතකොට ලුණු සහ ඒ වගේම කෑලි මිරිස් අවශ්‍ය වෙනවා. අපි දැන් මේක හදන්න පෑන් එකක් හෝ තාච්චියක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේක මිශ්‍ර කරගන්නත් ලේසි නිසා තාච්චියක් පාවිච්චි කරනවා. තෙල් මේසේ හැඳි 2ක් දාලා ඒක රත් වෙනකන් ඉඳලා අපි අර ඉස්සෙල්ලා පෙන්නුව අමුද්‍රව්‍ය ටික එකතු කරගමු. මෙන්න මේ ආකාරයට ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ලුණු ටිකත් එකතු කරගන්නවා. ඒ සමගම කරපිංචාත් එකතු කරගන්නවා. මම මේ ආකාරයට කරපිංචා පොඩිවට මේ කපලා තමයි අරගෙන එකතු කරගන්නේ. එතකොට කරපිංචා කන්න අපහසුවකුත් නැහැ. දැන් මේ ආකාරයට මිශ්‍ර කරලා ලුණු චුට්ටකුත් දාගන්නවා. මොකද මේ ලුණු වලට එහෙම කරපිංචා වලට එහෙම මේ ලුණු රසත් එකතු වුණාම හරි රසවත්. ගොඩක් දාගන්න එපා. මොකද පාන් බිත්තර අපි හදාගෙන තියෙන චිකන් කරි එකේ එහෙමත් ලුණු තියෙනවනේ. පස්සේ අවශ්‍ය වුණොත් දාගන්න පුළුවන්. දැන් මේ ආකාරයට කැරට් ටික එකතු කරගන්න. කැරට් ටිකත් එකතු කරලා සාමාන්‍ය ගින්දර ප්‍රමාණය තියෙද්දි මේ හොඳට මිශ්‍ර කරගන්න. මෙන්න මේ ආකාරයට මිශ්‍ර කරගන්න. දැන් මේක මිශ්‍ර කරලා ඉවර වෙලා අපි මේකට අර කලින් කඩාගෙන තියාගත්ත චිකන් ටිකත් එකතු කරනවා. චිකන් ටිකත් එකතු කරලා මේ ආකාරයට හොඳට මිශ්‍ර කරන්න. මේ ටික මිශ්‍ර කරලා ඉවර වෙලා අපි මේකට එකතු කරගන්න ඕනේ අර කලින් තියාගෙන තිබ්බ බිත්තර 2. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර එකතු කරගන්න පුළුවන්. මේ බිත්තර එකතු කරලා යාළුවනේ ගොඩාක් ගින්දර වැඩි කරගන්නත් එපා. සාමාන්‍ය ගින්දර ප්‍රමාණය. මේක තෙත ගතිය තියෙනකොටම තමයි අපි පාන් එකතු කරන්නේ. ඊට කලින් අපි මේකට තව සෝයා සෝස් ටිකකුත් දාගන්නවා. දැන් මේ ආකාරයට මේ බලන්න හොඳට තෙත ගතිය තියෙනවා. දැන් සෝයා සෝස් ටිකකුත් දාලා ලුණු චූට්ටක් දාගන්න, ගොඩක් දාගන්න එපා. මේ චූටි ප්‍රමාණයක් දාලා මිශ්‍ර කරගෙන මේ ආකාරයට දැන් බලන්න තෙත ගතිය තියෙනවනේ. අර ගොඩාක් සාමාන්‍ය කෑලි වලට කැඩුනෙත් නැහැ. දැන් එහෙම කරන්න යාළුවනේ. දැන් පාන් එකත් එක්ක මේක හොඳට මිශ්‍ර වෙනවා. ඔන්න ඔය ආකාරයට හොඳට මිශ්‍ර වෙනවා. අපි දාපු මිශ්‍රණය මේකට එතකොට අල්ල ගන්නවනේ. මේ ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍ර කරලා වැඩි ගින්දර වැඩි කරගන්න එපා යාළුවනේ. යට අඩිය අල්ලන්න බලයි. හොඳට මිශ්‍ර කරලා අපි මේකට චිකන් හොදි ටිකක් එකතු කරගන්න. ඔක්කොම එකතු කරගන්නේ. මොකද මේක මිශ්‍ර කරගන්න අවශ්‍ය නිසා මේ ආකාරයට හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේ ආකාරයට මිශ්‍ර කරලා ඉවර වෙලා අපි දැන් තමයි කෑලි මිරිස් එකතු කරන්නේ. කලින්ම කෑලි මිරිස් එකතු කරා නම් කර වෙන්න බලනවා. එතකොට තිත්ති රසක් වගේ එනවනේ. දැන් අපි මේ ආකාරයට කෑලි මිරිස් එකතු කරගෙන හොඳට කවලම් කරලා දැන් අපි හොදි ඉතුරු ටික සියල්ලම හොදි ටික මේකට දාගෙන හොඳට දැන් වැඩි ගින්දරේ හොඳට කවලම් කරගන්නවා. ඒ කවලම් කරන ගමන් ලීස් ටිකක් දාලා විනාඩියක් වගේ තියලා ලිප් ඕෆ් කරනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම්. මේක විනාඩියකට පස්සේ දැන් ලිප් ඕෆ් කරගෙන ප්ලේට් එකකට දාගෙන මේක කන්න වෙනම කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් මම චිකන් සහ පාන් මේ පරිප්පු තිබුණා. මේ පාන් කොත්තුව කන්න කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම රසවත්. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා යාළුවෝ අතර ෂෙයා කරගන්න. කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. එහෙනම් තවත් දවසක අලුත් රෙසිපි එකකින් හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්න.